තුමන් අපිට ඇන්ටිබයොටික් ගන්න ඔයා මේ දේවලුත් ගැන අනිවාර්යෙන්ම දැනගන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු මොකද්ද මේ අද මම කියන්න යන දේ කියලා. ඔයාලා අහලා තියෙනවද ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියලා එකක් ගැන? ඒ කියන්නේ ඇන්ටිබයොටික් ප්‍රතිරෝධීතාවය. ඔයාලා අද සමාජයේ පොඩි කැස්සක්, හෙම්බිරිස්සාවක්, උගුරේ අමාරුවක් හැදුනහම අනිවාර්යෙන් ෆාමසියට ගිහිල්ලා මට ඇන්ටිබයොටික් එකක් දෙන්න කියලා ඔයාලා දන්න ඇමොක්සිලින් ක්ලොක්සසිලින් වගේ පොඩි ඇන්ටිබයොටික් ගන්නව නේද? ඉතින් මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඔයාලා මෙහෙම හිතුමනා අපිට ඇන්ටිබයොටික් ගත්තහම ඇඟ ඇතුලේ වෙන දේ ඔයාලවත් හරියට දන්නේ නැහැ. ඉතින් මේ දේ ගැන දැනගෙන ඇන්ටිබයොටික් බොන එක හරිම වැදගත්. මේ ඇන්ටිබයොටික් එකක් කියන්නේ බේත් කාණ්ඩයක්. බේත් ගෲප් එකක්. මේක දෙන්නේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් වලට. ඒ කියන්නේ බැක්ටීරියා ආසාදන වලට දෙන අපි බේත් වර්ගයට අපි කියනවා ඇන්ටිබයොටික්ස් කියලා. මේ ඇන්ටිබයොටික්ස් එක වර්ග අපේ අද සමාජයේ දක්නට ලැබෙනවා. ක්ලොක්සසිලින්, ඇමොක්සිලින්, ඔග්මෙන්ටින් වගේ ගොඩක් ඇන්ටිබයොටික්ස් අද සමාජයේ තියෙනවා. ඉතින් ගොඩක් අය ෆාමසි වලට ගිහිල්ලා මේ ඇන්ටිබයොටික්ස් මිලදී ගන්නවා. ඉතින් මෙහෙම හිතුමනා අපිට ඇන්ටිබයොටික්ස් මිලදී අරන් හරියට බිව්වේ නැතුවම අපේ ඇඟ ඒ ගන්න ඇන්ටිබයොටික් වලට ප්‍රතිරෝධී වෙනවා. අපි අද බලමු මොකද්ද මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියන්නේ. ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියන්නේ අපේ ඇඟ ඇතුළෙම ඇන්ටිබයොටික් වලට ප්‍රතිරෝධීව ඇතිවෙන දෙයක්. මොකද මෙන්න මේවට හේතු කිහිපයක් තියෙනවා මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් වලට. එකක් තමයි මේ ඇන්ටිබයොටික් ඕවර් යූස් කරන එක. ඒ කියන්නේ මොකද්ද? ඕවර් යූස් කරනවා කියන්නේ පොඩි උනට උගුරේ අමාරුවටත් කැස්සට හෙම්බිරිස්සාවට ඔයගොල්ලෝ ඇන්ටිබයොටික් එකක් ෆාමසියෙන් අරගෙන නිතරම බොනවා. දැන් ඔයා හිතන්නකෝ ඔන්න මේ සති වාට උගුරේ අමාරුවක් හැදුනා. ඊට පස්සේ ඔන්න ටික දවසක් යද්දී අඩු වුණා. ඊට පස්සේ ආයෙ සති දෙකකින් විතර ආයෙ හැදෙනවා. එතකොටත් ඔයා ආයෙ ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ගෙන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ගන්න නැතුව ආයෙ ඔයා ඇන්ටිබයොටික් එකක් අරන් බොනවා. අන්න ඒ වැරද්ද ඔයා දිගින් දිගටම කරන්න ගත්තොත් ඔයාගේ ඇඟ ඇතුළෙම ඔටෝමැටිකලි ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් එකක් නිර්මාණය වෙනවා. ඉතින් මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි බලමු මොකද්ද අනික් හේතුව කියලා. ඉන්කම්ප්ලීට් ඩෝස් එකක් ගන්න එක නැත්නම් ඉන්කම්ප්ලීට් කෝස් එකක් ගන්න එක. ඇන්ටිබයොටික් සාමාන්‍යයෙන් අපි දවස් 3-5ක් වගේ කාලයක් ගන්න ඕනේ. මොකක් හරි රෝගී තත්වයකින් වැළැක්වෙන්න. හරි රෝගී තත්වයක් සුව කරන්න හරි. ඉතින් ගොඩක් අය ඇන්ටිබයොටික් එකක් දවසක් දෙකක් අරගෙන එයාගේ තියෙන මොකක් හරි රෝගී තත්වයක් අඩු වෙන ගමන් මේ ඩෝස් එක නවත්තනවා. ඒක ගොඩක් වැරදි දෙයක්. එතකොට මෙන්න මේ තියෙන රෝගී තත්වය සුව වෙන්නේ නැහැ. ආයෙ ඇඟ ඇතුලේ යටපත් වෙලා තිබිලා ආයෙ දවස් කිහිපයකින් ආයෙ මතුවෙනවා. මොකද ඔයා හරියට ඇන්ටිබයොටික් ඩෝස් එක ගත්තේ නැහැනේ. එතකොට වෙන්නේ ඔයා ආයෙත් මේ රෝගේ මතුවෙන ගමන් ඔයා ආයෙත් ඒ ඇන්ටිබයොටික් එක ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපේ ඇඟ ඒ ඇන්ටිබයොටික් එකට ප්‍රතිචාර දක්වනවා. මේක පිටතින් නිතරම එන දෙයක්, මේක ඇඟට නුසුදුසු දෙයක් කියලා. අන්න ඒ විදිහට ඔයාගේ ඇඟ ප්‍රතිරෝධී වෙනවා මෙන්න මේ ඇන්ටිබයොටික් වලට. ඉතින් මේකේ භයානකම පැතිකඩ තමයි ඔයගොල්ලෝ නිතරම මේ ඇන්ටිබයොටික් ගනිද්දී අපේ ඇඟ ඇන්ටිබයොටික් වල සම්පූර්ණයෙන්ම රෙසිස්ට් වෙලා ඔයාලට මොකක් හරි ලොකු ලෙඩක්, ඒ කියන්නේ මොකක් හරි ඔයාලගේ අන්තරාසාර්ගී පද්ධතියේ ඔයාලගේ මොනවාද වකුගඩු වල මොනවා හරි ලොකු මොකක් හරි රෝගී තත්ත්වයක් ඇති වුනහම අපිට දෙන්න තියෙන ඇන්ටිබයොටික්ස් ප්‍රමාණය අඩු වෙනවා. මොකද ඒවට ඔයාලගේ ඇඟ රෙසිස්ට් වෙනවා. රෙසිස්ට් වෙලා තියෙන දැනටමත්. මොකද ඔයාලා හරියට ක්‍රමානුකූලව මේවා ගත්තේ නැති නිසා. හරි. අපි බලමු මොනවාද මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් වල අතුරු ඵල විපාක කියලා. ඉතින් මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් එකක් ඔයාගේ ඇඟේ තියෙනවා නම් මොකක් හරි ඔයාට ඉන්ෆෙක්ෂන් එකක්, ඒ කියන්නේ ආසාදනිකතාවයක් ඇති වුණොත් මේක දීර්ඝ කාලයක් ඔයාගේ ඇඟේ පවතින තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම ඇන්ටිබයොටික් රෙසිස්ටන්ට් එකේ භයානකම දේ තමයි එයාට මරණය පවා අත් වෙන්න පුළුවන්. ඉතින් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඔයාලා එච්චර සරලව ගත්තට මේක ගොඩක් භයානක දෙයක්. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි අද මට ඔයත් එක්ක ෂෙයා කරගන්න තියෙන්නේ.